ඔන්න මේ අද අපි තෝරගත්ත ඔබත් එක කතා කරන්න ඔර්ලෝසු මාතෘකාව යටතේ ආපු ගාන. අපි ගාන කියමුකෝ. ගාන කියනවා මගේ ඔර්ලෝසුව සෑම පැයකටම මිනිත්තු 15ක් බැගින් අඩුවෙන් වෙලාව සටහන් වෙනවලු. මම අද පෙරවරු 6ට වෙලාව නිවැරදි කරා. මම උදේම අරන් 6 වෙද්දී ඔර්ලෝසුවේ වෙලාව හරි වෙලාව බවට පත් කරා. ගැටලුවක් නැහැ. හැබැයි මට දැන් තියෙන ප්‍රශ්නේ මොකක්ද? සෑම පැයටම මිනිත්තු 15ක් අඩුවෙන් යන්නේ. දැන් 6 වෙද්දි නම් අපි වෙලාව නිවැරදි යවුලක් නැහෙනේ. 6 ඉඳන් අනේ 7 වෙද්දි පැයක් ගියානේ. පැයක් යද්දි මොකද්ද මේකේ තියෙන ලෙඩේ? විනාඩි 15ක් අඩුවෙන් තමයි පෙන්නන්නේ. රයිට්. දැන් ඇත්ත වෙලාව 7යි. මට කියන්න. එහෙනම් මේ වැරදි ඔර්ලෝසුවේ පෙන්නන වෙලාව කීයද? විනාඩි 15ක් අඩු වෙන්න ඕන. එහෙනම් අනේ වෙලාව පෙන්වන්න ඕන 6:45යි කියලා. පැහැදිලිද? උදේ 6:40යි විනාඩි 15ක් අඩුවෙන් පෙන්වන්නේ හරිනේ. රයිට්. අය වෙලාව 8 වුණා අනේ පැයක් ගියා. ඇත්ත වෙලාව 8යි. දැන් වැරද්ද මොකද්ද? විනාඩි 15ක් අඩු වෙන්න ඕන. දැන් කලින් පැයේ විනාඩි 15ක් අඩු වුණානේ. ඉතින් ඒ 15 මෙතෙන්ටත් බලපාන්න වෙන්න එපයි. බලපානවා වෙන්න එපයි. මේ පැයේ විනාඩි 15ක් අඩු වුණා. ඒත් එක්ක දැන් මෙතෙන්ටරි තව පැයක්නේ. දැන් 15 දෙකක් අඩු වෙලා තියෙන්න ඕන. මං හරිනේ නේද? හරි. ඒ කියන්නේ දැන් ඇත්ත වෙලාව 8යි නම් පුතා 8ෙන් පැය භාගයක් ඉතින් පැය භාගයක්. කලින් විනාඩි 15යි දැන් 15යි. මොකද පැයකට 15යි. අන්න පුතෝ දැන් අරකේ පෙන්නන වෙලාව 7:30යි. හරිනේ. අනේ දැන් වෙලාව 9 වුණා. 9 වෙද්දි මෙතන 15යි මෙතන 15යි දැන් 15යි විනාඩි 45ක් අඩුවෙන් පෙන්වන්න ඕන. 9න් විනාඩි 45ක් අඩු කරොත් පෙන්වන්න ඕන වෙලාව 8යි කාලයි. පෙරවරු 8යි කාලයි. රයිට් බලමු. අපි යන් 10 වුණා ඔන්න වෙලාව තව පැයක් ගියා. අනේ දැන් මේ මෙතන 15යි මෙතන 15යි මෙතන 15යි දැනුත් 15යි. 15 4ක්. ඒ කියන්නේ පැයක්. එහෙනම් පුතෝ දැන් වෙලාව උදේ 8 වෙලා පෙන්වන්න ඕන වැරදි වෙලාව. හරිනේ. අවුලක් නැහැනේ. රයිට්. ඔන්න ආයෙ පැයක් යනවා. දැන් ඇත්ත වෙලාව 11යි. දැන් ඇත්ත වෙලාව 11යි. මට කියන්න බොරු වෙලාව කීයද? වැරදි වෙලාව කීයද? මොකද්ද? ඇයි මේ බලන්නකෝ මෙතන විනාඩි 15යි මෙතන 15යි මෙතන පැයකට 15ක් නේ යන්නේ. මෙතන 15යි මෙතන 15යි. 1යි 2යි 3යි 4යි 5යි. විනාඩි 15ව 5ක් පැය එකයි කාලක් අඩුවෙන් පෙන්වන්න ඕන. 11 ඉඳන් 10ට ගියොත් පැයයි. තව විනාඩි 15ක් අඩු වෙන්න එපැයි. ඒ කියන්නේ අනේ දැන් වැරදි වෙලාව පෙන්වන්නේ 9:45 ලෙස. ඒක පැහැදිලිනේ. දැන් අපිට මොකද්ද ගාන කියන්නේ බලන්න. නමුත් මීට පැය 5කට කලින් වෙලාව සම්පූර්ණයෙන් නැවතී තිබු අතර පැය 5කට කලින් නැවතුනේ. මේ දැන් ඉඳන් පැය 5කටත් කලින් තමයි නැවතිලා තියෙන්නේ. හරි. දැන් මගේ ඔර්ලෝසුවේ 9:40 දැන් මං ගාව තියෙන වැරදි ඔර්ලෝසුවනේ අනේ. බොරු එකනේ. ඒක 15 අඩු වෙන්න යන්නේ. අන්න ඒ වැරදි ඔර්ලෝසුවේ වෙලාව පෙන්නනවා කියන්නේ 9:45යි කියලා. හරිනේ. වෙලාව 9:45යි. එහෙනම් මට දැන් ඇත්ත වෙලාව කීයද කියන්නේ? 9:45ට වැරදි වෙලාව පෙන්නනවා නම් ඇත්ත වෙලාව 11 වෙන්න ඕන. හැබැයි මෙතනින් තමා පුතා ඔර්ලෝසුව නැවතුනේ. හැබැයි මෙතනින් නැවතුනාට මම මේක දැනගන්නේ පැය 5කට පස්සේ. ඇයි ගාන කියනවා. නමුත් මීට පැය 5කට කලින් තමා නැවතුනේ. නැවතෙද්දි මගේ වෙලාව 9:45යි. රයිට්. ඔයා ගාව තියෙන වැරදි වෙලාවනේ ඉතින්. ඔයාගේ වැරදි වෙලාව 9:45 වෙද්දි අපේ හරි වෙලාව 11යි. හරිනේ. හරි කොහොම හරි කමන්නේ. නවතින්නේ මෙතනනේ. දරට වඩා පැය 5කට කලින්. එහෙනම් මෙහෙම කරමු. මෙතන ඉඳන් පස්සට යන්න තව පැය 5. වැඩේ හරිනේ අවුලක් නැහැ. මේ බලන්නකෝ. 11 12 1 1 2 2 3 3 4 බාන්න පැය 1යි පැය 2යි පැය 3යි පැය 4යි පැය 5යි. පැය 5 ගියා. අන්න පුතා එහෙනම් දැන් ඇත්ත වෙලාව ඇත්ත වෙලාව අහන්න. ඇත්ත වෙලාව කීය වෙන්න ඕනද? 5:04 වෙන්න ඕන. මේට පැය 5කට කලින් සම්පූර්ණයෙන් නැවතී තිබූ අතර දැන් මගේ දැන් වෙලාව සර් කියන්නේ හරි දැන් වෙලාව මේක වුණත් ඉතින් නැවතුනන් පස්සේ දවසකින් පස්සේ බැලුවොත් ඔය වෙලාව තමයි පෙන්වන්නේ.
ගාන පැහැදිලිව කියනවා නැවතුනේ පැය 5කට කලින්. නැවතුනේ මෙතන මේ වෙලාව. මෙතන ඉඳන් පැය 5ක් ආපස්සට යන්න ඕන. පස්සට යන්න ඕන තමයි. right? වෙලාව 5:04යි උත්තරේ 3යි. පැහැදිලි? right? හරි. අපි තවත් දවසක හම්බ වෙනවා මේ වගේ පොඩි ගණිත ගැටලුවකින් ඔබත් එක්ක.